විශේෂ පුද්ගලෙක් බවට පත් වෙනවා මේක තුල. රෙඩ් පිල් එකයි බ්ලූ පිල් එකේ කතාව. අපිට ජීවිතේ හම්බෙනවා මේ වගේ තීරණ ගන්න අවස්ථාවන්. අපේම අනාගතය අපි නිර්මාණය කරනවා දොස් තැබීම් තුල. තීරණ නිසා අපි ජීවිතේ ඉගෙන ගන්නවා හොඳ පාඩමක්. ඒ ජීවිතෙන් වැඩක් නැහැ. අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා Beyond the Boundaries channel එකත් එක්ක. ඉතින් සීමාවන් වලින් ඔබට දකින්න ජීවිතය දිහා වෙනස්ම කෝණකින් බලන්න එකතු වෙන්න Beyond the Boundaries එක. තෝරා ගැනීම. තෝරා ගැනීමට තවත් කියන්න පුළුවන් කාරණා කතාවක් තමා තීරණයක් ගැනීම. තෝරා ගැනීම කියන එකේ විශේෂත්වයක් හංගවනවා. ඔයා කවුරු වුණත් ඔයාට විශේෂ පුද්ගලෙක් බවට පත් වෙනවා මේක තුල. එතකොට මේ තෝරා ගැනීම කියන මාතෘකාව කතා කරද්දී මේක කොටස් තුනකට මට විදහා දක්වන්න පුළුවන්. ජීවිතයේ මුල් කාලේ යම්කිසි පුද්ගලයෙක්ගේ ජීවිතයේ මුල් කාලේ ගත්තාම එයාගේ මුල් කාලේදී එයාට ස්වයං තීරණයක් ස්වයං තෝරා ගැනීමක් Tamanට කියලා තෝරා ගැනීමක් කරන්න වෙන්නේ නැහැ. එකක් ඒකට අවශ්‍ය තරම් දැනුමක් නැතිවීම. මොකද කුඩා අවදියේ ඉඳන් සාමාන්‍ය ලංකාවේ නම් අවුරුදු 16 18 විතර වෙනකන් සමහරට 20 25 විතර වෙනකොනුත් ලංකාවේ වගේ සමාජ සංස්කෘතියත් එක්කන 20 25 විතර වෙනකොනුත් එයාගේ ජීවිතේ එයාට තෝරා ගැනීමක් කරන්න සිද්ධ වෙන්නේ නැහැ, හම්බෙන්නේ නැහැ අවස්ථාවක්. මොකද අපි වෙනුවෙන් අපි දෙමව්පියෝ හෝ වැඩිහිටියෝ යම්කිසි කෙනෙක් අපි වෙනුවෙන් තෝරා ගැනීම කරනවා. උදාහරණ කීපයක් අපි බලමු. අපි ජීවත් වෙන පරිසරය, අපි යන්න ඕනි පාසල මොකද්ද? අපේ ආගම මොකද්ද? අපි කන්න ඕනි මොනවද? නේ අපි ඉගෙන ගන්න ඕනි මොන වගේ විෂයන්ද? කතා කරන්න ඕනි මොන වගේ භාෂාවක්ද? අඳින්න පළඳින්න ඕනි කොහොමද? කියන මේ හැම දෙයක්ම වගේ අපිට පුංචි කාලේ ඉඳන් පුරුදු කරපු දේවල්. අපි වෙනුවෙන් වෙන කෙනෙක් තෝරගත්ත දේවල් තමයි අපි ජීවිතේ කරන්නේ. තව කාරණා හොයලා බැලුවොත් මීට වඩා ගැඹුරු කාරණා පවා තියෙනවා අපි වෙනුවෙන් වෙන අයෙක් තෝරලා සහ අපේ ජීවිතේ අපි ඒ අයගේ තෝරා ගැනීම මත ජීවත් වෙමින් යන ඊළඟ කාරණා දෙක ගත්තහම විශේෂිතම කාරණේ තමයි විශ්වය විසින් ඔයාව තෝරා ගැනීම. විශ්වය එහෙමත් නැත්නම් දෙවියන් වහන්සේ විසින් ඔයාව තෝරා ගන්නවා කියන කාරණය. එහෙම නැත්නම් කැඳවා ගැනීම. මේක සාමාන්‍යයෙන් ගත්තාම බොහෝ දෙනෙක්ට පොදු කාරණයක්. හැම කෙනෙක්ටම වගේ ඒ කෙනාට ආවේනික වූ විශ්වීය කැඳවීමක් තෝරා ගැනීමක් තියෙනවා ජීවිතේ. ඉතින් මේ විශ්වීය කැඳවීම එහෙම නැත්නම් මේ තෝරා ගැනීම එක පාටම අඳුන ගන්න බෑ. මොකටද ඔයාව තෝරගෙන තියෙන්නේ, මොකටද ඔයාව කැඳවගෙන තියෙන කියන කාරණාව එක පාටම මිනිස්සෙට අඳුර ගන්න බෑ. මේකට යන්න වෙනවා ජීවිතේ යම්කිසි කාලයක් ජීවිතේ අපිට ගත කරමින් යන්න වෙනවා. මේක අඳුන ගන්න කියන්නේ මුලදීම ජීවිතේ මුල් කාලෙදීම සාමාන්‍යයෙන් වයස අවුරුදු 18 20 25 කියන කාලෙදී අඳුරගත්ත මිනිස්සු ජීවිතේ ගොඩාක් ඉස්සරහට වේගෙන් ගමන් කරනවා. මොකද ඒක විශ්වීය මනසේ තියෙන කෝලින් එකටයි තමන්ගේ ජීවිතයේ තියෙන ආසාව ඒ කියන්නේ කැපකිරීම තමන්ගේ ඉලක්කය කියන දෙක සම්බන්ධ වුණාම ඒ ගමන යන්න හරිම ලේසි වෙනවා. ඉතින් ඒ විශ්වීය කැඳවීම තෝරා ගැනීම දැනගන්න හම්බෙන්නේ ජීවිතේ පරිණතභාවයත් එක්ක. කියන්නේ අපි ජීවිතේ ඉගෙන ගන්න දේවල් එක්ක. මම මේ කතා කරන්නේ ජීවිතේ අපි ලබන අධ්‍යාපනික ඉගෙනීම නෙවෙයි. අධ්‍යාපනික පැත්තෙන් ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්න ඉගෙනීම ගැන නෙවෙයි. නමුත් ජීවිතේ අපි ලබනවානේ අත්දැකීම් මත අධ්‍යාපනය. අපිට එකපාරක් වැරදුනාම අපි එකකින් ඉගෙන ගන්නවා දෙයක්. අපිට ඒ දෙවෙනි පාර වැරදුන ජීවිතේ අපි කාරණා දෙකක් විදිහට මේ විදිහට ජීවිතේ වරදින හෝ අපි යන මාර්ගයන් තුල අපි ජීවිතයේ සියලුම අවස්ථාන්වල ඉගෙන ගන්නවා දෙයක්.
ඉතින්ගේ ඉගෙනීමෙන් ගන්න ඒ දැනුම ඒ අවබෝධය තමා මේ විශ්වීය කැඳවීමට සම්මුඛ වෙන්නේ යම්කිසි කාලයක් අපි ජීවිතේ ගත කරාට පස්සේ. මේ විශ්වීය කැඳවීම ගැන අපි අන්තිමට පොඩ්ඩක් ආයෙ නැවත කතා කරමු. අපි ඊළඟ මාතෘකාවත් බලමු. ඊළඟ මාතෘකාව තමා අපේ තෝරා ගැනීම. අපි යම්කිසි දෙයක් තෝරගන්න මට්ටමට දැනුමක්, ඒ කියන්නේ යම්කිසි දෙයක් ගැන තීරණයක් ගන්න මට්ටමට අපේ අර මං කලින් කිව්වාගේ ඒ පරිණත භාවයත් එක්ක අපි පත් වෙනවා. උදාහරණයකට අපි ගත්තොත් කසාද බඳිනා වගේ තීරණයක් හිතන්නකෝ. ඒ තීරණෙත් බොහෝ අය වෙනත් කෙනෙක්ගේ තෝරා ගැනීමක් මත සිද්ධ කරන අවස්ථා තියෙනවා. නමුත් තමන් ඒ තීරණය අරගෙන ජීවිතයේ ඉදිරි සැලසුමක් වෙත ක්‍රියා කරනවා නම් එයන් ඒ තීරණ ගොඩක් දුරට සාර්ථක වෙන අවස්ථාව වැඩි. පරිණත භාවයක් නැතුව, අත්දැකීම් නැතුව ජීවිතේ ඒ වගේ තීරණ අරන් ඉස්සරහට යන සම්බන්ධතා බිඳෙනවා. එවැනි සම්බන්ධතා බිඳෙන පරිසරයක් තිබුණත් තමන්ගේ ජීවිතයේ අත්දැකීම් එක්ක ඒ වගේ තීරණයක් ගත්තාම ඒවැනි සම්බන්ධතා බිඳෙන අවස්ථාව බොහොම අඩුයි. තමන්ගේ තෝරා ගැනීම. එහෙමත් නැත්නම් තමන්ට තීරණයක් ගන්න ලැබෙන අවස්ථාව. ඔයාලා අහලා කියන්නේ දැකලා ඇතිනේ නිල් පෙත්ත සහ රතු පෙත්ත, රෙඩ් පිල් එකයි බ්ලූ පිල් එකේ කතාව. ඉතින් මේ කතාව ඉස්සල්ලාම මුලින්ම වගේ කරලියට එන්නේ 1999 The Matrix කියන මූවි එකෙන්. ඉතින් මේ රතු පෙත්ත සහ නිල් පෙත්තෙන් ලොකු හොඳ අයිඩියා එකක් දෙන්න බලනවා මේ මූවි එක තුලින් සමාජයට. කැළඹිලි සහගත යථාර්ථවාදී සත්‍යයක් පිළිගැනීම හෝ නොදැනුවත්කමේ ප්‍රීතියෙන් රැඳී සිටීම. මේක තමයි මට මේ නිල් පෙත්ත සහ මේ රතු පෙත්ත ගැන විස්තර හොයනකොට හම්බෙච්ච කතාව මේ පෙති දෙක ගැන. මේ රතු පෙත්තෙන් කියන්නේ තත්ත්වය කැළඹිලි සහගත වුණත් ඒක සත්‍ය. ඒක තමයි යථාර්ථය, අපිට දකින්න පුළුවන් සත්‍ය. ඒක පිළිගන්නවා. රතු පෙත්ත ගන්නවා කියන එක්කෙනා ඒ කැළඹිලි සහගත සත්‍ය යථාර්ථයේ තියෙනා වූ කැළඹිලි සහගත తত্ত্বය පිළිගන්නවා. එන මේ අපිව හංගලා තියෙන මේ අපිට නොපෙනෙන පැතිකඩේ තියෙනා වූ සත්‍යතාවය පිළිගන්නවා කියන එක. නිල් පෙත්ත ගන්නවා කියන්නේ ඒ පුද්ගලයාට ඒ සත්‍යතාවය දකින්න ඕනේ නැහැ. එයා මේ අපිට හදලා දීලා තියෙන රියැලිටි එකේ ජීවත් වෙනවා. ඒ ව්‍යාජ පරිසරය තුල ඒ සුව පහසු බව භුක්ති විඳින්මින් ජීවත් වෙනවා. ඒ නිල් පෙත්ත ගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ ඒකයි. ඉතින් මම මේ පොඩි අයිඩියා එකක් දුන්නේ මොකද මේ රෙඩ් පිල් එක සහ බ්ලූ පිල් එක ගැන ගොඩ දෙනෙක් කතා කරනවා මම දැකලා තියෙනවා. ඉතින් මේ දෙකේ අදහස මේකයි. හැබැයි ඒක මගේ මේ කතාවට ගොඩක් පාදක කරගන්න පුළුවන් වුණා. මොකද අපිට ජීවිතේ හම්බෙනවා මේ වගේ තීරණ ගන්න අවස්ථාවන්. බොහෝ අවස්ථාවන් හම්බෙනවා. ඉතින් අපි මේ තීරණ ගන්න සාධක කීපයක් තියෙනවා. අපි අනාගතය ගැන හිතලා ගන්න තීරණ තියෙනවා. ඒ වගේම තමයි වර්තමාන තත්ත්වය මත ගන්න තීරණක් තියෙනවා. තෝරා ගැනීම කරන අවස්ථා තියෙනවා. තවත් තියෙනවා තනියෙන් හිතලා ගන්න තීරණ. එහෙම නැත්නම් තනියෙන් හිතලා තෝරා ගැනීමක් කරනවා. තව පැත්තකින් තියෙනවා අනිත් අයගේ බලපෑම මත අපි තෝරා ගැනීම කරනවා. යම්කිසි පුද්ගලයෙක් හෝ පුද්ගලයන් පිරිසකගේ බලපෑම මත අපිට තීරණ ගන්න හෝ තෝරා ගැනීම කරන්න වෙන අවස්ථාවක් තියෙනවා. හොඳින් හිතලා යම්කිසි කාලයක් අරගෙන හිතලා තේරුමක් ඇතිව හොඳ සැලසුමක් ඇතුව තීරණ ගන්න අවස්ථාවක් තියෙනවා. ආයෙත් තියෙන ෂණික තීරණ ගැනීමේ අවස්ථාවක. සමහර තීරණ අපිට ෂණික ගන්න වෙනවා. ඉක්මනින් ගන්න වෙනවා. ඒ විනාඩි 5දී 10දී වගේ අන්න ඒ වගේ තීරණ ගැනීමේ අවස්ථාවන් උදා වෙනවා. පොඩි කතාවක් මං කියන්නම්. මාසේ පඩිය හෙට අතට හම්බ වෙනවා කියලා හිතාගෙන හෙට අතට ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න පුද්ගලයෙක් එයා අද සැලසුම් කරනවා හෙට මම මේ පඩිය අරගෙන මම මේ විදියට වියදම් කරනවා මේ දේවල් වලට විතරයි වියදම් කරන්නේ මෙච්චර ප්‍රමාණයක් මම ඉතුරු කරනවා මෙච්චර ප්‍රමාණයක් ආයෝජනය කරනවා වියදම් කරනවා වගේ සැලසුමක් එයාගේ ඔළුවට දා ගන්නවා අද දවසේ. දැන් හෙට තමයි පඩිය ගන්න. අද දවසේ සැලසුමක් ඔළුවට දා ගන්නවා. ඊට පස්සේ පහුවදා මෙයා මේ පඩිය අතර ගත්තට පස්සේ මෙයාට සෙට් වෙනවා මිතුරත් එක්ක පොඩි සංග්‍රහයක් භුක්ති විඳින්න. හරි හවස පොඩි පාටි එකක් දාන්න වගේ අයිඩියා එකක් සෙට් වෙනවා.
තිම ඒකටත් වියදම් කරනවා. ඊට පස්සේ ඉස්සරහට යන්න දෙන චාරිකාවක් ඔෆිස් එකේ සෙට් එකත් එක්ක එකතු වෙලා ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරන් ඉන්නවා. ආයකටත් පොඩි වියදමක් දරන්න වෙනවා. ඊට පස්සේ කලින් ඔයාලට මතකත් නැති කලින් දීපු ණයකුත් ඒ මිනිස්සයාට මතක් කරනවා කෙනෙක්. ඉතින් එයාට ඒකත් මෙවුවා කරන්න වෙනවා. එතකොට එයාගේ තෝරා ගැනීම කීපයක් තිබ්බා කලින් දවසේ දිග දුර හිතලා. හැබැයි එයාට ෂණික තෝරා ගැනීම කීපයක් කරන්නත් සිද්ධ වුණා. ඉන්න ඒක මම පොඩ්ඩක් කෙටි කරලා ගත්ත සාධක දෙකකට වගේ. එකක් තමයි අපිට අනාගතය ගැන හිතලා Taman තනිවම හොඳින් හිතලා තෝරා ගැනීමක් කරන්න පුළුවන්. මේ තෝරා ගැනීම තුළ ක්‍රියාත්මක වෙන්නත් පුළුවන් මිනිස්සෙට. ඒ වගේම තමයි වර්තමාන තත්ත්වය මත අනිත් අයගේ බලපෑම් නිසා ෂණික තෝරා ගැනීමකට යන්නත් පුළුවන්. මේ ෂණික තෝරා ගැනීමකට නොගිහින් තමන්ගේ දුරදිග බලලා ගත්ත තීරණය තෝරා ගැනීම තුළ මිනිස්සෙට ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් දිග බලලා ගත්තත් හිතපු තීරණ තුළ තෝරා ගැනීමක් සිදු නොකර ෂණික තීරණයක් තෝරා ගන්නත් පුළුවන්. ඒක මිනිස්සයාට හම්බෙච්ච choice එකක්. ඒකත් තෝරා ගැනීමක්. ඒ දෙකෙන් මොකද්ද කරන්න කියන එකත් මිනිස්සයාට හම්බෙලා තියෙන වටිනා අවස්ථාවක්. ඉතින් මම කිව්වා වගේ මේ අනාගතය ගැන හිතලා හොඳ බැරෑරුම් ලෙස හිතලා හොඳ දර්ශනයකින් හොඳ විෂන් එකකින් දැකලා බොහෝ දෙනෙක්ගේ හෝ පිරිසකගේ බලපෑමක් නැතුව කිසියම්ම කෙනෙක්ගේ බලපෑමක් නැතුව විශ්වීය කැඳවීම මොකද්ද? ඒ කියන්නේ මම විසින් කළ යුතු දේ මොකද්ද කියන අදහසත් පිට යම්කිසි තෝරා ගැනීමක් කරන පුද්ගලයෙක් අර මං කලින් කිව්ව විශ්වීය කැඳවීමට සම්මුඛ වෙනවා. Taman තෝරගන්න දේ විශ්වීය කැඳවීමයි තෝරා ගැනීමයි කියන දේ යම්කිසි මොහොතක සම්මුඛ වෙනවා. සම්මුඛ වුණාට පස්සේ ඔහුගේ හෝ ඇයගේ ජීවිතය ගලාගෙන යන්න පටන් ගන්නවා නිදහසේ. ඇයි මං එහෙම නිදහසේ ගලාගෙන යනවා කියලා අදහස් කරේ? නිවැරදි තෝරා ගැනීම සහ වැරදි තෝරා ගැනීම ජීවිතයේ තියෙනවා. නිවැරදි තෝරා ගැනීමක් කියලා අපි හඳුනගන්නේ කොහොමද? අපි යම්කිසි දෙයක් ගැන ගත්ත තීරණයක් තුල අපි සැටිස්ෆයිඩ් නම්, ඒ කියන්නේ අපි තෘප්තිමත් නම් ඒ දේ ගැන අපි ඒක නිවැරදි තෝරා ගැනීමක් හැටියට දකිනවා. අපි තෘප්තිමත් නැත්තම් අයියෝ ඇයි ඒක මං කරේ? කමක් නෑ දැන් වෙලා ඉවරනේ. මෙන්න මේ වගේ අදහසක් දරනවා නම් ඒක නිවැරදි තෝරා ගැනීමක් නෙවෙයි කියලා ඔයාලටත් හිතෙනවා ඇති. ශායක නියමයිනේ. ඒක හරියටම වැඩ කරා. එල්ල කිරි. ඒ වගේ අදහසක් තමයි නිවැරදි තෝරා ගැනීමක් තුල තියෙන්නේ. අද මේ කතාව අහන ඔයා වුණත් මම වුණත් ජීවිතේ අපිට ඇති වැරදි තෝරා ගැනීම රාශියක්. අපි තෝරගත්ත අපි විසින් අපිම තීරණය කරලා තමන් විසින් තීරණය කරලා තෝරගත්ත වැරදි තීරණ නිසා අපි ජීවිතේ ඉගෙන ගන්නවා හොඳ පාඩමක්. කවදාවත් අමතක වෙන්නේ නැති පාඩම්. හැබැයි අපි වෙන කෙනෙක් නිසා වෙන කෙනෙක්ගේ බලපෑමක් හෝ බාහිර බලපෑමක් නිසා යම්කිසි වැරදි තීරණයක් ගන්නවාද අපේ මානසික තත්ත්වය වැටෙනවා. ඒ වැරදි තීරණය ගන්න අපිට මඟ පෙන්නමු කට්ටියට දොස් තබන්න. හැබැයි මම අර මගේ කලින් වීඩියෝස් වල කියලා තියෙනවා වගේ අපි වෙන කෙනෙක් මත දොස් තැබීමක් තියෙනවා කියන්නේ අපි නිර්මාණය කරන්නේ අපේම යථාර්ථය. අපේම අනාගතය අපි නිර්මාණය කරනවා දොස් තැබීම් තුල. ඒකයි මේ නිවැරදි තීරණයක් සහ වැරදි තීරණයක් තුල තියෙන බලපෑම. හොඳයි. විශ්වීය කැඳවීමට එහෙමත් නැත්නම් දෙවියන් වහන්සේගේ තෝරා ගැනීමට ඇතුල් වෙන්න නම් අපෙනුත් අපි ගමුකෝ එක විශ්වයෙන් අපිට 50ක පව එකක් දෙනවා ඒ විශ්වීය කැඳවීමට අපිව ඇතුල් කරගන්න. ඉතුරු 50 අපි විසින් තමයි යොදවන්න ඕනේ. ඉතින් මේ දෙක එකතුවක් හැටියට අපි මේ විශ්වයේ තෝරා ගැනීම එහෙම නැත්නම් විශ්වයෙන් අපිට නියම කරලා තියෙන දේ අපේ ජීවිතේට උරුම වෙලා තියෙන දේ වෙත ගමන් කරන්න හරිම පහසු වෙනවා. ඉතින් අපේ 50යි අපේ 50 ඒ විශ්වීය 50ත් එක්ක ගැලපුණාම ජීවිතේ මේ ගමන පැහැදිලි ලෙස දකිමින් යන්න පුළුවන් වෙනවා.
එතකොට තව විශේෂ කාරණයක් තියෙනවා මේ නිවැරදි තෝරා ගැනීම සහ වැරදි තෝරා ගැනීම. මේ තෝරා ගැනීම කතාව ඇතුළත කියන්න. නිවැරදි තෝරා ගැනීම හැම වෙලාවෙම තමන් බලාපොරොත්තු වෙන යහපතම කරන්නේ. මොකද අර මං කලින් කියවන ජීවිතයේ සමහර අත්දැකීම් තුලින් තමයි අපිට ඉගෙන ගන්න වෙන්නේ. ඉතින් අපි එක තෝරා ගැනීම කරාට පස්සේ ඒ තෝරා ගැනීමෙන් අපිට ලැබෙන අත්දැකීම තුල අපි හරි පාඩම ඉගෙන ගත්තේ නැත්නම් අපිට නැවත නිවැරදි දේ තෝරගන්න ඒ වගේම අවස්ථාව ජීවිතය තුල උදා කරලා දෙනවා. ඉතින් අපි නිවැරදි දේ තෝරගෙන ඒ නිවැරදි දේ ඉගෙන ගන්නකම් අපිට අර ලූප් එක තුල ගමන් කරන්න වෙනවා. අන් ඒක නිසා නිවැරදි තෝරා ගැනීමක් සිද්ධ කරන එක ඔයාගේ ජීවිතෙත් වෙනස් කරගන්න ගොඩාක් බලපාන විශිෂ්ට කාරණාවක්. ඒ වගේම මගේ ජීවිතේ මට හම්බෙච්ච උපදේශක්. හොඳ දේශනාවකින් මං ආස ගුරුවරයෙක්ගෙන් මට ලැබිච්ච මං අහපු දේශනාවකින් මම ගත්ත දෙයක් මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. අපිට මේ ජීවිතේ හම්බෙලා තියෙන එකපාරයි. බොහෝ අදහස් තියෙන්න පුළුවන් අපි මැරුණම ඉපදෙනවා මෙහෙම ඉපදෙනවා කියලා. හැබැයි ඇත්තට මේක සනාත වෙච්ච කිසිම දෙයක් කාරණාවක් මේ සත වර්ෂය තුළ මේ කාලය තුළ මේ වර්තමාන කාලය තුළ එහෙම දෙයක් නැහැ. ඉතින් අපි දන්නේ අපි ඉපදෙනවා මැරෙනවා කියන කාරණේ විතරයි මානසික වශයෙන්. හැබැයි මේ අපිට හම්බෙලා තියෙන ජීවිතේ අපිට අපි වෙනුවෙන් අපි ගැන හිතලා ඩිරෙක්ට් තීරණයක් ගන්න බැරි නම් ඒ ජීවිතෙන් වැඩක් නැහැ. ඒ ජීවිතෙන් කිසිම තේරුමක් නැති වෙනවා. මොකද අපි එහෙමනොත් කරලා තියෙන්නේ අනිත් අයගේ තෝරා ගැනීම වෙනුවෙන් ජීවත් වීමයි අනිත් අය වෙනුවෙන් තෝරා ගැනීම කරලා තියෙන එකයි විතරයි. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ජීවිතේ ඔයාට ඕනි ඔයා දකින වටිනාකම් තේරුම් ගනිමින් නිවැරදි තෝරා ගැනීම කරන්න මම ඔයාලව ශක්තිමත් කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බෙමු. ගිහින් එන්න.